Kodhang jahe vip jahe yemanang Sangyojanang sabbe matikamiye Tang namerupasming asajjamanang Akincanang nanu patanti dukkha යමෙක් ක්‍රෝධය දුරු කරයි. නව විද වූ මානය පහ කරයි. සියලු බැඳීම් ඉක්මවයි. නාම රූප දෙකෙහි නොයැලෙන. රාගාදී පලිබෝධ රහිත. ඒ විරාගියා මත කිසිදු දුකක් නොඇතේ. යෝ වේ උප්පතිතං කෝධං රතං භන්තං වේධාරේ තමං සාරතිං රූමි රස්මිග්ගාහෝ ඉතරෝ ජානෝ යමෙක් සිතේ හටගත් ක්‍රෝධය නොමඟ ගිය රකයක් හසුරුවා ගන්නා වූ රියදුරෙකු මෙන් මනාව හසුරුවා ගනීද. ඔහු නියම රියදුරෙකැයි සිතති. සාමාන්‍ය රත දක්කන සෙසු රතාචාරී තෝන්ලන් අල්ලන්නෝ පමණකි. අක්කෝධනේ ජිනේ කෝධං අසාධුන් සාධුනාජිනේ ජිනේ කාදරියං දානේන සච්චේන අලික වාදිනා ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් මේවා මෛත්‍රී කිරීමෙන් දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා දීමෙන් හෙවත් ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුය. සච්චං හනේන කුජ්ජේය දජ්ජාපස්මින් පියාචිතෝ ඒතේහි පීහි ථානේහි ගච්ඡේ දේවාන සම්තිකේ සත්‍ය කතා කළ යුතුය. අනුන් වෙත නොකිපිය යුතුය. අනෙකෙකු යමක් ඉල්ලූ කල හැකි පමණ හෝ දිය යුතුය. මේ කරුණු තුනේ කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය. අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සංඋතා තේයන්ති අච්චුතං ථානං යත්ථ ගන්්වාන සෝචරේ යම් මුනි කෙනෙක් අනුන් නොපෙළගන්න නිතර කයින් සංවර වෙත ඔහු යම් තැනකට ගොස් ශෝක නොකරන්න ඒ උතුම් වූ තැන නිවන නම් වේ. සදාජාගර මානං අහෝරත්තානු සික්ඛේනං නිබ්බානං අධිමුත්තානං අත්ථ
පථං ගච්ඡන්ති ආසයෝ හැම විටම අවදිව සිටින දවල් රෑ දෙකෙහි සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා පුරන නිවනේ ඇලුණු ඒ පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැත්තේ වේ. පුරාණමේතං අතුල නේතං අජ්ජත නාමිවේ නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුභානිනං මිතභානිනම් පිනින්දන්ති නත්ථි ලෝකේ අනින්දිතෝ ලෝකයා නිශ්ශබ්දව සිටින්නාටද නින්දා කරයි. බොහෝසේ කතා කරන්නාටද නින්දා කරයි. පමණට කතා කරන්නාටද නින්දා කරයි. ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත. මෙය මෑතක ඇති වූ ස්වභාවයකුත් නොවේ. මෙය බොහෝ පුරාණයේ සිට පවතින ස්වභාවයකි. නචාහු නච භවිස්සති නචේතරහි විජ්ජති ඒකාන්තං නින්දිතෝ පෝසෝ ඒකාන්තං වාපසංසිතෝ නිතරම නින්දා ලැබූ හෝ නිතරම ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙරද නොවී මතුද නොවන්නේය. දැනුදු මෙලොව නොසිටින්නේය. යං චේ විඤ්ඤුපසංසන්ති අනුවිච්ච සුවේ සුවේ අච්චිද්ද උත්තිං මේධාවින් පඤ්ඤා සීල සමාහිතං නුවණැත්තු සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා සීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කරේ. දෙවියන් පවා එවැනි පුද්ගලයන් ප්‍රශංසා කරයි. නෙක්ඛං ජම්බෝදනස්සේවේ කෝතං නින්දිතු මරහති දේවාපිනං පසංසන්ති බ්‍රහ්මුනාපි පසංසිතෝ දඹ රණින් කළ ආභරණයක් බඳු වූ නුවණැත්තාට නින්දා කිරීමට කවරෙක් නම් සුදුසු වේද? දෙවියෝ ඒ පුද්ගලයා පසසා ඔහු බ්‍රහ්මයා විසින්ද ප්‍රශංසා කරනු ලබයි. කායප්පේ කෝපං රක්ඛේය කායේන සංවුතෝ සියා කාය දුච්චරිතං හිත්වා කායේන සුචරිතං චරේ කාය දුස්චරිතය වළක්වා ගත යුතුය. කයින් සංවර වන යුතුය. කයින් සිදුවන දුසිරිත හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය. වචීත කෝපං රක්ඛ
රක්ඛෙය්‍ය වාචාය සංවුතෝසියා වචී දුච්චරිතං හිත්වා වාචාය සුචරිතං චරේ වචනයෙන් කිපීම හේවා වා දුස්චරිතය වළක්වා ගත යුතුය. වචනයෙන් සංවර විය යුතුය. වචනයෙන් සිදුවන දුසිරිත හැර සුචරිතයෙහි හැසිරිය යුතුය. මනෝපකෝපං රක්ඛෙය්‍ය මනසා සංවුතෝසියා මනෝදුච්චරිතං හිත්වා මනසා සුචරිතං චරේ සිතින් කිපීම හෙවා මනෝ දුස්චරිතයෙන් වැළකී යුතුය. සිතින් සංවර විය යුතුය. සිතින් වන දුසිරිත හැර සුචරිතයෙහි හැසිරිය යුතුය. කායේන සංඋතාධීරා අතෝ වාචාය සංඋතා මනසා සංඋතාධීරා දේවේ සුපරිසං පණ්ඩිතයෝ කයින් සංවර වේ, වචනයෙන් සංවර වේ, සිතින්ද සංවර වේ. එසේ වූ ප්‍රඥයෝ ඒකාන්තයෙන් මනාව සංවර වූ සුගතියට පැමිණේ.